හෙලෝ හැමෝටම ලූන් ඩයරි එකට ඔයාව ආදරෙන් පිළිගන්නවා. අද දවසේ මේ මොහොතේ ඔයා මෙතන ඉන්න එක ගැන මට ගොඩක් සතුටුයි. අද මම කතා කරන්න හදන්නේ මම ගොඩක් කාලෙක ඉඳන් කරන්න හිතාගෙන හිටපු මාතෘකාවක් ගැන. ඒ තමයි self love. එහෙම නැත්නම් තමන්ටම ආදරය කිරීම ගැන. ඇත්තටම කිව්වොත් අපේ ජීවිතයේ ඉතිරි හැම දෙයකටම පාර හදලා දෙන්නේ මේ self love කියන දේ. අපි අපිට සලකන විදිහ අනුව තමයි ලෝකය අපිට සලකන්න ඕන විදිය තීරණය කරන්නේ. අපි ඉපදුණු දවසේ ඉඳන්ම මැරෙනකම්ම ඉන්නේ අපේ මේ ශරීරයත් එක්කනේ. ඉතින් අපේ හොඳම යාළුවා වෙන්න ඕනෙත් අපිමයි. අද කතාවෙන් මම කියලා දෙනවා ප්‍රායෝගිකව self love ප්‍රගුණ කරන්නේ කොහොමද? හීල් වෙන්නේ කොහොමද? ඒ වගේම ඔයාගේ ජීවිතේ රොමැන්ටිසයිස් කරගන්නේ කොහොමද කියලා. ඔයා අලුත් කෙනෙක් නම් මගේ YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි යමු පළවෙනි එකට. ඒ තමයි සීමාවන් පනවන එක. setting boundaries. මුලින්ම කරන්න ඕන දේ තමයි boundaries හදාගන්න එක. ඔයාගේ හිතට වද දෙන, ඔයාගේ ශක්තිය එහෙම නැත්නම් එනර්ජි එක උරා ගන්න දේවල් වලට බෑ කියලා කියන්න පුරුදු වෙන්න. ඒක අහංකාරකමක් නෙවෙයි. ඒක ඔයාවම ආරක්ෂා කරගන්න කරන දෙයක්. ඔයා ඔයාට ගරු කරනව නම් තමයි අනිත් අයත් ඔයාට ගරු කරන්නේ. ඒ දේ මතක තියාගන්න. දෙවෙනි කාරණාව තමයි ජර්නලින් සහ සිතුවිලි. දවසකට විනාඩි 5ක්වත් අරගෙන ඔයාගේ හිතේ තියෙන දේවල් ලියන්න. ඔයා ගැනම නරක විදියට හිතන එක නතර කරලා ඔයාගේ තියෙන හොඳ ගතිගුණ ගැන ලියන්න. මම අද මට සමාව දෙනවා වගේ දේවල් ලියන එකෙන් ඔයාගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනේවි. තුන්වෙනි කාරණාව තමයි ඔයාගේ inner childව සතුටු කරන්න. ඔයා දන්නවද අපි හැමෝම ඇතුලේ පොඩි ළමයෙක් ඉන්නවා. ඔයා පොඩි කාලේ කරන්න ආස කරපු ඒත් දැන් මගහැරිලා ගිය දේවල් කරන්න ආයෙත් පටන් ගන්න. ඒක චිත්‍ර අඳින එක වෙන්න පුළුවන්. සෙල්ලම් කරන එක වෙන්න පුළුවන්. ඒ දේවල් කරනකොට ඔයාට ඔයා ගැනම ලොකු ආදරයක් දැනෙන්න පටන් ගනීවි. හතරවෙනි කාරණාව තමයි ශරීරයට සහ සෞඛ්‍යයට මුල් තැන දෙන්න. ඔයා කන බොන දේ ගැන සැලකිලිමත් වෙන්න. පෝෂ්‍යදායී කෑමක් කන එක, හොඳට වතුර බොන එක පවා self love එකේ කොටසක්. ඔයාගේ ශරීරය තමයි ඔයාගේ දේවස්ථානය. ඒක ලස්සනට ඒ වගේම සෞඛ්‍ය සම්පන්නව තියාගන්න එක ඔයාගේ වගකීමක්. පස්වෙනි කාරණාව තමයි තනිවම ඉන්න ඉගෙන ගන්න. තනියම ඉන්න එක පාළුවක් නෙවෙයි. ඒක quality me time එකක් විදිහට දකින්න. තනියම කෝපි එකක් බොන එක, තේ එකක් බොන එක, පාක් එකට යන එක වගේ දේවල් වලින් ඔයාට ඔයාවම අඳුර ගන්න පුළුවන්. තමන්ගේ ඇසුර විඳින්න දන්න කෙනෙක්ට ඕනම තැනක සතුටින් ඉන්න පුළුවන්. හයවෙනි කාරණාව තමයි සබාධම සමග කාලය ගත කරන්න. ගහකොළ ජලය එක්ක ඉන්නකොට අපේ හිත හීල් වෙනවා. පුළුවන් වෙලාවට බිම වැලිවල එහෙම නැත්නම් තනකොළ උඩ සෙරෙප්පු නැතිව ඇවිදින්න. ඒකෙන් ඔයාගේ හිතේ තියෙන පීඩනය ගොඩක් අඩු වෙනවා. හත්වෙනි කාරණාව එහෙම නැත්නම් අවසාන කාරණාව අනිත් අයට ආදරය බෙදන්න. radiating love. අපි ආදරය දෙන්න තමයි ඒක අපිට ආපහු ලැබෙන්නේ. කෙනෙක්ට පොඩි උදව්වක් කරන එක, අනිත් අයත් එක්ක hina වෙන එක, කෙනෙක්ව අගය කරන එක, ඒ වගේ පුංචි දේවල් වලින් ඔයාගේ ආත්මයේ පවා සතුටින් පිරෙනවා. ලෝකයට හොඳ ශක්තියක් එම නැත්නම් good energy එකක් පිට කරන්න. ඉතින් මතක තියාගන්න ඔයා ඔයාට ආදරය කරනකොට තමයි ලස්සන දේවල් ඔයා කරා ඇදිලා එන්නේ. අද ඉඳන්ම මේ පුංචි දේවල් ටික කරන්න පටන් ගන්න. ඔයාට ඔයාවම වටිනවා කියලා දැනෙන්න පටන් ගත්තාම ඔයාගේ මුළු ලෝකයම ලස්සන වේවි. ඉතින් ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් ඔයාගේ යාළුවෙක්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න.